ගරු කතානායකතුමනි ඔබතුමාට අපි බාර දීපු විශ්වාස භංගය පිළිබඳ ඔබතුමා දෙවෙනි වරටත් අද පැහැදිලි කිරීමක් නිවේදනයක් හැටියට මේ සභාවට ඉදිරිපත් කරා. අපි විශේෂයෙන්ම කියන්න අවශ්‍යයි පළවෙනි වතාවට තමයි විශ්වාස භංගයක් ප්‍රතික්ෂේප වුනේ. පළවෙනි වතාවට තමයි කතානායකවරයෙක් නැවත නැවත මේ පිළිබඳ දෙවෙනි වරටත් මේ නිවේදන නිකුත් කරේ. අපි ඔබතුමාට ඉතාම පැහැදිලිව කිව්වේ මේ ප්‍රතික්ෂේප කරපු කාරණා පිළිබඳව ඔබතුමා උපුටගත්තේ වාර්තා දෙක අපිට සභාගත කරන්න කියලා. මේ ඒ කාරණා ටික කතානායකතුමනි අපි ඔබතුමාගෙන් ඉල්ලුවේ වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහත්මයාගේ නමට යොපු වාර්තාවක් නෙවෙයි. ගරු කතානායකතුමා වෙත ලබා දීපු රාජ්‍ය නිලධාරීන් හැටියට ලේකම් මණ්ඩලය ඒ වගේම අධිකරණයට බලපෑමක් තියෙනවද කියලා අහලා නීතිපතිතුමාගෙන් ලබාගත් වාර්තාව තමයි අපි ඉල්ලුවේ. ඒ සම්බන්ධව සඳහන් කරලා ඔබතුමා එදා නොකියු කාරණා ඇතුළත් කරන්න අවශ්‍ය නිසා වෙන්නේ නැති ඔබතුමාට තේරෙන්නේ නැති එදා ඔබතුමා කරපු නිවේදනය බොහොම දියාරු නිවේදනයක්. අපි පැහැදිලිවම කියනවා මේ මොහොතේ ඇත්ත වශයෙන්ම මම එදා අර්ථ නිරූපණ ආඥාපනතේ දෙක ඈ වගන්තිය පැහැදිලි කරා. කතානායකතුමනි මේ මට බාධා කරන්න එපා. බාධා කරන්න එපා. ඔබ ඊට පස්සේ ඔබතුමා කතා කරන්න. දැන් ගරු මෙහෙම දෙයක් තියෙනවා ගායන්ත කරුණාතුමා මන්ත්‍රීතුමා ඔබතුමාගේ අවධානයට මම යොමු කරන්න කැමතියි. ගරු නෑ ගරක තියෙනවා ඔබතුමාට පුළුවන් may upon any point order shall not be open to appeal and shall not be reviewed by the parliament except upon substantive motion made after notice. කරුණාකර ගරු මන්ත්‍රීතුමා ඉදිරියට අවශ්‍ය කටයුතු කරන්න. ගරු ඔබතුමාගේ සභානායකතුමා දෙවෙනි කරුණ තමයි 76 අනුව ඔබතුමාගේ නියෝගයක් විවාදයට ලක් කරන්න බෑ. දෙක ගරු මන්ත්‍රීතුමා මතු කරපු ඉල්ලීමක් තිබුණා ලියවිලි දෙකක් ඇට ඉංජිනේරුගේ සහ ලේකම් මණ්ඩලයේ ඒවා සභාගත කරන්න කියලා. ඔබතුමා මේ සභාවට කිව්වනම් හරි ඔබතුමා සභාගත කරනවද නැද්ද කියලා. නැත්නම් මේ පිළිබඳව විවාදයක් ඇති කරන්න දෙන්න බෑ කරු කතානායකතුමා. සභානායකතුමා මේ දෙක මොකද අද දැන් ඔබතුමා මේ ලියවිලි දෙක සභාගත කරනවද? ඒ ලියවිලි සභාගත කරනවා. මන්ත්‍රීතුමා සභාගත කරනවා දැන් විනාඩි භාගෙ නෙමෙයි. මේක සභාගත කරනවා නම් ගරු ඔබතුමා ලියපු ලියවිලි ඉතින් සභාගත කරන්නේ. දැන් කියන්නේ ඔබ පරිශීලනය කරන්න. ගරු කතානායක ඔබතුමා මේ ලියවිලි දෙක සභාගත කරනවද? සභාගත කරනවා. දැන් කරලා තියෙන්නේ. ඉතින් මොකක්ද සභාගත කරන්නේ? දැන් මේ ස්ටේට්මන්ට් එකේදී එතුමා කිව්වා. එතුමා ස්ටේට්මන්ට් එකේදී කිව්වා මන්ත්‍රීතුමා. ඒ ලිපිකේ ලේකම් මණ්ඩලය ලබා දුන්නද පිළිතුරත් මම මේ අත්දී සභාගත කරනවා. එය මගේ පරිශීලනයට වෙලා තියෙන ඒ මත පදනම් කරලා තමයි මේක තියෙන්නේ. නමුත් ඔබතුමාලගේ තියෙන මේ කාරණාව මත මම ඒකත් සභාගත කරනවා ඔබතුමාලට බලන්න පුළුවන්. ලිපි ලේඛනාදී පිළිගැනීම ගරු ගායන්ත කරුණාතුමට කතානායකතුමනි තප්පර පහක් දෙන්න කියන්න. ඔබතුමා සභාගත කරන්නේ ලේකම් මණ්ඩලයේ ඔබතුමාට දීපු වාර්තාවයි නීතිපතිතුමා දැනුම් දීපු වාර්තාවයි නේද? ඔව් දැන් ඒක තමයි. නැති හින්දා ඇහුවේ. පිළිගැනීම ඔබතුමා පොයින්ට් මොකද්ද? තුමන් ගරු කතානායකතුමනි 71 වගන්තිය මේ සභාවේ සමාජික මන්ත්‍රීවරුන්ට වගේම කතානායකතුමාටත් අදාළයි. ඔබතුමා එක කරුණක් පිළිබඳව එකවරක් නියෝගයක් දුන්නා. ඒ කියන්නේ මේ මාසේ 10 වෙනිදා විස්තරාත්මක නියෝගයක් දීලා විශ්වාස භංගය ප්‍රතික්ෂේප කරා. දැන් එහෙම එදා අපි කිව්වා ඔබතුමාගේ මේ නියෝගය සාරගර්භ නැහැ, පදනම් නැහැ, ළමයෙක්ගේ වගේ කියලා. දැන් ඔබතුමා අද දෙවෙනි වතාවටත් එක ප්‍රතික්ෂේප කරනවා. ඔබතුමාටත් අදාළ. ඔබතුමා අද දීපු මේ නියෝගය ස්ථාවර නියෝග 76කට පටහැනි. මං ඊළඟ හිටපු මේ නියෝගය කපහරින්න කියලා. ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට මේ වැඩි දුරක් මේ දුන්නාම තවත් ඔබතුමා කතා කරන්න. ගරු සභානායකතුමා. point of order. ගරු කතානායකතුමනි ඔබතුමාගේ නියෝගය එදා ලබා දුන්නා. ඒ නියෝගය මත පදනම් බලා තවත් විස්තරානුකූල තොරතුරු ලබා දීම වැදගත් නිසා ඔබතුමා තවත් ප්‍රජාතන්ත්‍රවාදීව තවත් මන්ත්‍රීවරුන්ට මේක එන්ලයිට් කරන්න ඕන නිසා ඔබතුමා තව විස්තරානුකූල වාර්තාවක් ලබා දීලා තිබෙනවා. ඒක පළවෙනි නියෝගයට පටහැරෙන්නේ නැහැ. පළවෙනි නියෝගය තව පැහැදිලි කරලා තිබෙනවා. ඒ වගේම කරු කතානායකතුමා ඔබතුමා බැඳිලා නැහැ. ඔබතුමාවත් කිසිම කතානායකයෙක් බැඳිලා නැහැ. ඔබතුමාට ලබා දෙන සියලුම වාර්තා මෙතන ඉදිරිපත් කරන්න. ගරු අනුර බණ්ඩාර නෑ පොඩ්ඩක් ඉන්න. පොඩ්ඩක් ඇහුම්කන් දෙන්න මන්ත්‍රීතුමා. ගරු අනුර බණ්ඩාර කැමැතිතුමාවත් මීට කලින් හිටපු කතානායකල හැම කෙනාම තමන්ගේ පරිශීලනයට එවන සියලුම ඩොකියුමන්ට් මෙතන ඉදිරිපත් කිරීම බැඳිලා නැහැ. නමුත් ඔබතුමා ඒකත් අද ඉදිරිපත් කළා. ඒක හොඳයි. අපිත් දැනගන්න කැමතියි. නමුත් මෙතන කතානායක ධූරය මෙතරම් ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරද්දී හැල්ලු කරමින් ළමයෙක් වගේ මොකක්ද මේකට වෙලා තියෙන්නේ? ඔබතුමාගේ නිහතමානීකම නිසා දැන් මේගොල්ලන් ඔබතුමාගේ ඔළුවට උඩින් යන්න හදනවා. ගරු කතානායකතුමනි ඒ නිසා ඔබතුමා ඉතා සවිස්තරානුකූලව වාර්තාවක් ඉදිරිපත් කරන විපක්ෂයේ සංවිධායකතුමාලා මේක අධ්‍යයනය කරලා
ඒ අනුව කටයුතු කරන්න. ඒ නිසා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා සභානායකවරයා වශයෙන් මේ පිළිබඳව ස්ථාවරණය ගනුව කටයුතු කරන්න නැතුව පාර්ලිමේන්තුව පෝලම් අඩුවක් කරන් දෙන්න බෑ.